තත්පරයකට මිලියන ගණනක් වාහන එහා මෙහා යන මංසන්දියක ඉන්න රථවාහන පාලකයෙක් ගැන ටිකක් හිතලා බලන්න. ඒ වාහන එකිනෙක හැප්පෙන්නේ නැතුව નિયમિત වේලාවට ගමනාන්තයට යවන්න කොතරම් අමාරුද නේද? අන්න ඒ වගේ දෙයක් තමයි අපේ පරිගණකයේ තියෙන CPU scheduler එක. නැත්නම් CPU කාලසටහන්කරුවා කියන්නේ. අපේ පරිගණක පද්ධතියේ ඉන්න අන්තිම ක්ෂුද්‍ර රථවාහන පාලකයා තමයි මේ. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ අන්නේ අපූරු ක්‍රියාවලිය ගැනයි. අපි හැමෝම පරිගණකයේ එකවර වැඩ ගොඩක් කරනවානේ. සින්දුවක් අහන ගමම අන්තර්ජාලයේ සැරිසරන ගම මොනවා හරි ටයිප් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මූලික ප්‍රශ්නය ගැන කවදා හරි හිතලා තියෙනවද? කොහොමද තනි ප්‍රොසෙසරයක් කිසිම කඩාවැටීමක් නැතුව මේ ඔක්කොම වැඩ එකවර හසුරුවන්නේ? මේකට ප්‍රධානම රහස තමයි CPU burst සහ IO weights කියන දේවල් වල අඛණ්ඩ චක්‍රය. ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි දැන් හොයලා බලමු. මේ ගමනේදී අපි මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CPU රථවාහන පාලකයාගේ ක්‍රියාකාරීත්වය, සාර්ථකත්වයේ මිනුම්, මූලික ඇල්ගොරිතම්, බහුමට්ටමේ පෝලිම්, බහුකෝර් සහ තත්ත්වකාලීන පද්ධති සහ අවසාන වශයෙන් මේ කාලසටහන් කරවන්ව ඇගේයීමට ලක් කරන්නේ කොහොමද කියන එක ගැනයි. පළවෙනි කොටස CPU රථවාහන පාලකයා. මෙහි මූලිකම ගැටලුව සහ කාර්යභාරය මොකක්ද කියලා අපි මුලින්ම තේරුම් අරගෙන ඉමු. මේ දත්ත දිහා බැලුවම අපිට එකපාරටම පේන ලොකුම දේ තමයි පරිගණකයේ සිදුවෙන ගොඩක් කාර්යයන්. ඒ කියන්නේ මේ CPU burst ප්‍රස්ථාරයේ මුලටම තමයි ගොඩ ගෙහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කාර්යයන් ගොඩක් දුරට ඉතාමත් කෙටි කාලීනයි. මිලිතත්පරේ කීපයකින් ඉවර වෙන වැඩ තමයි අපේ පරිගණකවල වැඩිපුරම තියෙන්නේ. ඉතින් මේකින්දම තමයි ඉතාමත් වේගවත් වගේම කාර්යක්ෂම කාලසටහන්කරණයක් අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙම නැති වුණොත් පරිගණකයේ කාලය නිකරුණේ අපතේ යනවා. මෙතනදී අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ වචනයක් තමයි dispatcher කියන්නේ. කෙටිකාලීන කාලසටහන්කරුවෙක් විසින් ඊළඟට කරන්න ඕනේ ක්‍රියාවලිය තෝරාගත්තට පස්සේ අන්න ඒකට CPU එකේ පාලනය ලබා දෙන්නේ මේ dispatcher එකෙන්. මෙතනදී context switch කිරීම සහ user mode වෙනස් කිරීම සිද්ධ වෙනවා. මේකෙදී තියෙන වැදගත්ම සංකල්පය තමයි dispatch latency එක. ඒ කියන්නේ සරලවම එක වැඩක් නතර කරලා අලුත් වැඩක් පටන් ගන්න dispatcher එකට ගත වෙන කාලය. මේ කාලය කොච්චර අඩු කරගන්න පුළුවන්ද අපේ පද්ධතිය එච්චරටම වේගවත් වෙනවා. දෙවනි කොටස සාර්ථකත්වයේ මිනුම්. මේ CPU පාලකයා තමන්ගේ වැඩේ හරියටම කරනවද කියලා මනින්නේ කොහොමද කියලා අපි බලමු. ඇත්තටම මේ ක්‍රියාවලිය මනින්න ප්‍රධාන මිනුම් පහක් පාවිච්චි කරනවා. අපේ මූලිකම අරමුණ වෙන්නේ CPU භාවිතය සහ ප්‍රතිභානය. ඒ කියන්නේ throughput එක උපරිම කරන එකයි. ඒ කියන්නේ CPU එක නිකම්ම තියෙන වෙලාව අඩු කරලා වැඩි වැඩ කොටසත් ඉක්මනින් කරගන්න එක. අනිත් පැත්තෙන් හැරවුම් කාලය, පොලිමේ රැඳී සිටින කාලය වගේම ප්‍රතිචාර කාලය පුළුවන් තරම් අවම කරන්නත් ඕනේ. මේ දේවල් ගානට සමතුලිත කරගන්න එක තමයි හොඳම රහස. තුන්වැනි කොටස මූලික ඇල්ගොරිතම්. දැන් අපි බලමු මේ කාර්යයන් පොලිම කළමනාකරණය කරන්න පාවිච්චි කරන මූලිකම ක්‍රම මොනවද කියලා. මුලින්ම තියන්නේ ඉතාමත් සරලම ක්‍රමය. ඒ තමයි FCFS. එහෙමත් නැත්නම් first come first served කියන ක්‍රමය. මේක හරියටම සුපිරි වැළඳසලක බිල ගෙවන්න අපි පොලිමේ ඉන්නවා වගේ වැඩක්. මුලින් ආපු කෙනාගේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් පොලිමේ ඉන්න අනිත් අයට මුකුත් නොකර බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේක බැලුවම ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒකට අපි කියන්නේ convoy effect කියලා. හිතන්න පළවෙනියටම ආපු කාර්ය ඊටමත් විශාල වෙලා යන එකක් නා ඒකට පස්සේ තියෙන ඊටා කුඩා කාර්යයන් ගන්නවකටම විශාල කාලයක් පොලිමේ රස්තියාදු වෙන්න වෙනවා. මේක නිසා පද්ධතියේ සාමාන්‍ය රැඳී සිටීමේ කාලය ඊටමත් ඉහළ යනවා. මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අන්න අර convoy effect එකට හොඳම විසඳුමක් විදිහට තමයි ඊළඟ ක්‍රමය එන්නේ. ඒ තමයි SJF. එහෙම නැත්නම් shortest job first. මෙතනදී CPU එකේ ඊළඟට ගත වෙන කාලය අඩුම කාර්යයට, ඒ කියන්නේ පොඩිම වැඩේට තමයි ප්‍රමුඛතාවය ලැබෙන්නේ. හැබැයි මේකෙදි තියෙන ලොකුම අභියෝගය තමයි ඊළඟ කාර්යය හරියටම කොච්චර වෙලාවක් ගන්නවද කියලා කලින්ම අනුමාන කරන එක. ඒකට exponential averaging වගේ ටිකක් සංකීර්ණ ගණිතමය ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මෙතනදී අපිට පැහැදිලිවම පේනවා කෙටිම කාර්යයන් පළමුවෙන්ම ක්‍රියාත්මක කරන නිසා කලින් FCFS ක්‍රමයට වඩා සාමාන්‍ය රැඳී සිටීමේ කාලය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා කියලා. වෙනස පැහැදිලි නේද? ගණිතමය වශයෙන් බැලුවොත් ලබා දීලා තියෙන ක්‍රියාවලියන් සමූහයකට සාමාන්‍ය රැඳී සිටීමේ කාලය අවම කරලා දෙන නිසා දැනට තියෙන වඩාත්ම ප්‍රශස්ත ක්‍රමයේ විදිහට මේක සලකන්න පුළුවන්. හැබැයි ඔය කලින් කතා කරපු ක්‍රමවල සාධාරණත්වය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනෝනේ. ඒකට විසඳුම තමයි round robin. එහෙමත් නැත්නම් RR ක්‍රමය.
මේකෙදී හැම ක්‍රියාවලියකටම දැඩි කාල සීමාවක් අපි එකට කියනවා ටයිම් ක්වාන්ටම් කියලා. අන්න ඒ වගේ කාලයක් ලබා දෙනවා. ඒ කාලේ ඉවරන ගමන්ම අදාළ වැඩේ ඉවර වුණත් නැතත් ඒක පොලිමේ අගට යවලා ඊළඟ එකකට CPU එක දෙනවා. මේකෙන් හැමෝටම පරම සාධාරණත්වයක් ඇති වෙනවා. දැන් මේ ක්‍රමයේදී කාර්යයන් පොඩි කාල් කොටස්වලදී මාරුවෙන් මාරුවට CPU එක පාවිච්චි කරනවා. මේ නිසා පද්ධතියේ ප්‍රතිචාර දක්වන කාලයේ එහෙමත් එක්කම රෙස්පොන්ස් ටයිම් එක ඉතාමත් විශිෂ්ටයි. හැබැයි අපි අර කලින් කතා කරපු කොන්ටෙක්ස්ට් ස්විච් එකට යන කාලයත් එක්ක මේ ටයිම් ක්වොන්ටම් එක ගානට සමතුලිත කරන්න ඕන. මේ ක්වොන්ටම් එක ගොඩක් කුඩා වුණොත් නිතර මාරු වෙන්න ගිහින් CPU එකේ කාලය නිකරුණේ අපතේ යන්න පුළුවන්. හතරවැනි කොටස බහු මට්ටමේ පෝලිම්. දැන් අපි මූලික ඇල්ගොරිතම් ටික දන්නවා. හැබැයි ඇත්තම පරිගණකයක මේ හැම කාර්යයක්ම එකම පෝලිමක දාලා තියන්න බෑ. මේ සටහනේ එකිනෙකට සම්බන්ධ පෝලිම් 3ක් අපිට පේන්න තියෙනවා. මෙතනදී වැදගත්ම සංකල්පය තමයි මල්ටි ලෙවල් ෆීඩ්බැක් කියු කියන එක. මේකෙදි වෙන්නේ පරිගණක ක්‍රියාවලියකට ඒකේ හැසිරීම අනුව එක පෝලිමකින් තවත් පෝලිමකට මාරු වෙන්න අවස්ථාව ලැබෙන එකයි. මේක ඇත්තටම හරිම නම්‍යශීලී ක්‍රමයක්. කාර්යයන් මාරු වෙන විදිහ මෙතනදී බොහොම පැහැදිලියි. අලුත් කාර්යයක් මුලින්ම යන්නේ මිලිතප්පර 8ක කාලයක් තියෙන පළමු පෝලියට. එතනදී ඉක්මනින් ඉවර වුණේ නැත්නම් ඒක ඊළඟ පෝලියට යවනවා. ඒ කියන්නේ පල්ලෙහාට ඩිමෝට් කරනවා. මේ විදිහට ඉක්මන අන්තර්ක්‍රියාකාරී කාර්යයන් වලට ඉහළම ප්‍රමුඛතාවයක් ලැබෙනවා වගේම බරපතල වෙලා යන කාර්යයන් අවසාන පෝලියට යවනවා. මේකෙන් පද්ධතියේ මුළු කාර්යක්ෂමතාවෙම උපරිම වෙනවා. පස්වෙනි කොටස බහුකෝර් සහ තත්ත්වකාලීන පද්ධති. අපි දැන් කතා කරපු රථවාහන පාලකයාගේ උපමාව තවත් ටිකක් ලොකු කරමු. හරියට මන්තිරු කීපයක් තියෙන අධිවේගී මාර්ගයක් වගේ. මල්ටි ත්‍රෙඩඩ් පද්ධති කොහොමද මතකයේ පමාවීම් ඒ කියන්නේ මෙමරි ස්ටෝල්ස් ප්‍රයෝජනෙට ගන්න කියලා මෙතනින් අපූර්වට පෙන්눔 කරනවා. එක පැත්තක තනි ත්‍රෙඩ් එකකදී CPU එකේ දත් වෙනකම් නිකම්ම බලාගෙන ඉන්නවා. හැබැයි අනිත් පැත්තේ එක ත්‍රෙඩ් එකම දත් වෙනකම් බලාගෙන ඉන්නකොටම අනෙක් ත්‍රෙඩ් එකට ඒ වෙලාවේදී තමන්ගේ ගණනය කිරීම කරන්න පුළුවන්. ඒක ඇත්තරම මාරම සම්පත් කළමනාකරණයක් නේද? ඒ වගේම තත්ත්වකාලීන එහෙම නැත්නම් රියල් ටයිම් ස්කෙඩියුලින් ගැන කතා කරනකොට වෙනමම අභියෝග තියෙනවා. විශේෂයෙන්ම හાર્ඩ් රියල් ටයිම් පද්ධතිවලදී මේ ඉන්ටරප්ට් ලේටන්සි සහ ඩිස්පැච් ලේටන්සි කියන පමාවීම් ඉතා දැඩිව කළමනාකරණය කරන්න ඕනේ. එන් උනේ නැත්නම් හිතන්න ජීවිත ආරක්ෂක උපකරණයක් වගේ තීරණාත්මක පද්ධතියක කාර්ය නියමිත වෙලාවට කරගන්න බැරි වුණොත් ඒක ලොකු අවදානමක්. 6 වෙනි කොටස කාල සටහන් කරුවන් ඇගෙයීම. අපි දැන් අවසාන කොටසට ඇවිත් තින්නේ මෙච්චර ඇල්ගොරිතම් ගැන අපි කතා කළානේ. කොහොමද ඇත්තටම මිහියුම් පද්ධති නිර්මාණකරුවන් තීරණය කරන්නේ මේ වයින් කොයි ඇල්ගොරිතමේද පාවිච්චි කරන්න කියලා අපි බලමු. මේකට පාවිච්චි කරන එක ජනප්‍රිය ක්‍රමයක් තමයි ඩිටර්මිනිස්ටික් මොඩලින් එමත් නැත්නම් නිශ්චිත ආකෘතිකරණය. මේක සරල වගේම වේගවත් ක්‍රමයක්. මෙතනදී කරන්නේ කලින් තීරණය කරපු නිශ්චිත කාර්යයන් කීපයක් සහ ඒවායේ කාලයන් අරගෙන අර අපි කතා කරපු හැම ඇල්ගොරිතමයකින්ම ගණනය කරලා බලනවා අවම සාමාන්‍ය රැඳී සිටීමේ කාලය දෙන්නේ මොන ක්‍රමයෙන්ද කියලා. තවත් වැදගත් ක්‍රමයක් තමයි පෝලිම් ආකෘති සහ ලිටල්ස් ලෝ කියන්නේ. මෙතනදී පද්ධති විශ්ලේෂකීන් සම්භාවිතාවයේ මත පදනම් වෙලා පද්ධතිය හැසිරීම අධ්‍යයනය කරනවා. මේ n = lambda xw කියන ලිටල්ගේ සූත්‍රය පාවිච්චි කරලා ඕනෑම ඇල්ගොරිතමයක ස්ථායී තත්ත්වයේදී පෝලිමේ දිග සහ රැඳී සිටින කාලය අතර තියෙන සම්බන්ධතාවය අපූර්වට ගණනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ කාරණාව ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. මේ පැහැදිලි කිරීම නරඹන පරිගණකයේ හරි ජංගම දුරකථනයේ හරි තිරයේ පිටුපස මේ මොහොතෙත් ඉතාම වේගයෙන් හා කිසිම දෝෂයකින් තොරව රථවාහන පාලනය කරන්නේ මොන ඇල්ගොරිතමයකින් වෙන්න පුළුවන්ද? ඒක ඇත්තටම පුදුම සාගත දෙයක්. මේ සංකීර්ණ ක්‍රියාවලිය පිටුපස තියෙන තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. මේලගේ තවත් අපුරු පැහැදිලි කිරීමකින් අපි නැවත හමු වෙමු.